අද මේ කියන්නේ ඉන්දියානු රේල්වේ ස්ටේෂන් එක ගැන. 1951 රට තුල ක්‍රියාත්මක වන විවිධ දුම්රිය සමාගම් 42ක් ඒකාබද්ධ කිරීමෙන් ඉන්දියානු දුම්රිය සේවාව ස්ථාපිත කරනවා. එය මුළු කිලෝමීටර් 55000ක් සැතපුම් වලින් කිව්වොත් 34000ක් පුරා විහිදෙනවා. රට පුරා දුම්රිය ජාලය පරිපාලන අරමුණු සඳහා 1951-52 කලාපීය කලාප 6කට ප්‍රතිසංවිධානය කරන ලද අතර එය වසර ගණනාවක් පුරා ක්‍රමයෙන් කලාප 18ක් දක්වා විහිදෙනවා. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන පළමු දුම්රිය මාර්ගය ක්‍රියාත්මක වන්නේ 1837 මදුරාසියේ. 1853 මොම්බාය සහ තානේ අතර ක්‍රියාත්මක වෙනවා. 1925 පළමු විදුලි දුම්රිය මොම්බාය TC ට්‍රැක්ෂන් මත ධාවනය වෙනවා. පළමු දුම්රිය එන්ජිම නිෂ්පාදනය ඒකක 1950 චිත්තරංජන් හිදී ආරම්භ කරනවා. පළමු දුම්රිය එන්ජින් නිෂ්පාදන ඒකක 1955 දී මදුරාසියේ පිහිටවනවා. ඉන්දියානු දුම්රිය සේවය විවිධ පන්ති වලට අධිවේගී මාර්ග සහ තදාසන්න දුම්රිය ධාවනය කරනවා. ඉන්දියානු දුම්රිය සේවය විවිධ පන්ති වල අධිවේගී මාර්ග සහ තදාසන්න දුම්රිය ධාවනය කරනවා. 2023-2024 වෙනකොට ඉන්දියාවේ දුම්රිය ස්ථාන 7325ක් දක්වා ආවරණය කරනවා. සාමාන්‍ය දිනකට දුම්රිය 13198ක් ක්‍රියාත්මක කළ අතර මගින් බිලියන 6.9.05 රැගෙන ගියා. ඉන්දියානු සේවය විවිධ පන්තිවල දුම්රිය භාණ්ඩ ප්‍රවාහනයද ක්‍රියාත්මක කරනවා. 2023-2024 සාමාන්‍ය දිනකට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 11724ක් ක්‍රියාත්මක කළ අතර භාණ්ඩ ටොන් මිලියන 1588.06ක් ප්‍රවාහනය කරනවා. ඉන්දියානු දුම්රිය සේවය නිෂ්පාදනය කරන ලද රෝලිං ස්ටොක් පන්ති කීපයක්ද පවතිනවා.